හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අදත් මම ඔයාලට ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එක දවස් 4ක එකතුවක්. ඉතින් අපි බලමු මේ දවස් 4 මොකද වුනේ කියලා. මේ වැඩත් ඉවර කරලා මම දැන් හදන්නේ මගේ කාමරය අස් කරගන්න. බලන්නකෝ ඉතින් කාමරේ දැන් තියෙන විදිහ. ඉතින් ඕක මම දැන් ඉක්මනටම අස් කරගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ ඉතින් මම කාමරය අස් කරාට පස්සේ තියෙන විදිහ. මට කරන්න තිබ්බ වැඩ ඔක්කොම ඉවර කරලා වොෂ් එකකුත් දාගෙන අපි දැන් මේ පාරට ආවා. අද අපේ දහම් පාසලේ අවුරුදු උත්සවය. ඉතින් ඒකේ මැරතන් එක උදෙන්ම තිබ්බා. ඉතින් ඒක බලන්න තමයි අපි ඔය පාරට වෙලා හිටියේ. ඊට පස්සේ අපි ලෑස්ති වුණා අවුරුදු උත්සවය බලන්න යන්න. ඉතින් ඒකෙත් පොඩි ක්ලිප්ස් වගේ මම ගත්තේ. ඒ ටිකත් මේ vlog එකට මම එකතු කරා. ඉතින් දහම් පාසලේ ආදි ශිෂ්‍යයන්ට කබා දෙන්න තිබ්බා. ඉතින් මමත් දහම් පාසලේ ආදි ශිෂ්‍යයෙක් හින්දා මමත් ගියා කබා දෙන්න. ඉතින් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. පළවෙනි පාර අපි දිනපු හින්දා ආයෙත් අනිත් පැත්තට අපිව මාරු කරලා ආයෙත් රටයක් තිබ්බා. ඉතින් ඒකෙනුත් අපි තමයි දින්නේ. ඉතින් ඊට පස්සේ අපි තෑගිත් අරගෙන ගෙදර ආවා. ඉතින් ඕක තමයි මට හම්බුන තෑග්ග. මේ තියෙන්නේ vlog එකේ දෙවනි දවස. අපි ඉතින් හදන්නේ අද නෑදෑ ගෙදරට යන්න. ඉතින් අපි ලොකු අම්මලාගේ ගෙදර යන්න තමයි දැන් මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ඉතින් වීල් එකෙන් බැහැලා මේ පඩිපෙලක් නැගලා ගෙදරට යන්න තමයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේ පඩිපෙල. අපි ඉතින් එහෙ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා දැන් මං හදන්නේ බටමෝජෝ එකක් හදන්න. ඉතින් ඔය තියෙන්නේ මං හදාගත්ත බටමෝජෝ එක. ඉතින් ඔහොම ඉඳලා හවස් වෙනකොට හොඳටම වැස්සා. ඉතින් වැස්සට කලින් මං පහනක් තිබ්බා. මල් කඩලා ඉතින් හවස් වෙලා එළියට බහිනකොට ඉතින් මගේ කකුලේ ගෝනුස්සෙක් කෑවා. බලන්නකෝ ඉතින් කකුල හොඳටම ඉදිමිලා තිබ්බේ. දැන් නම් ඉදිමුම බැහැලා තියෙන්නේ. හැබැයි ඉතින් ටිකක් රිදෙනවා තාම. දුරක
ඉතින් මේ තියෙන්නේ ඊට පස්සේ දවස 3 වෙනි දවස. ඉතින් අපේ ආච්චි උදේම මට කොළ කැඳයකකුත් හදලා දුන්නා. බලන්නකෝ ඒ වෙලාවේ අහස තිබ්බ ලස්සන. අපි ඉතින් ඊට පස්සේ උදේම වෙසක් කූඩු හදන්න පටන් ගත්තා. ඉතින් වෙසක් එක ළඟ හින්දා අපි හිතන් හිටියේ ඉතින් වෙසක් එක පළවෙනිද තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ තමයි දන්නේ වෙසක් එක තියෙන 30 වෙනිදා. මගේ කකුල නම් ඒ වෙද්දි ඉතින් මම චුට්ටක් බහැලා තිබ්බේ. ඔය කළු පාටට තියෙන කුණු එහෙම නෙමෙයි. රෑගාපු බෙහෙත්. මං ඉතින් මෙදුරට වෙලා ටිකක් ඉඳගෙන හිටියා. මේ තියෙන ඊට පස්සේ දවස vlog එකේ 4 වෙනි දවස. ඉතින් අදත් අපි මේ නෑදෑ ගෙදරට යන්න හදන්නේ. අද අපි යන්නේ අපේ ආච්චිගේ අක්කගේ ගෙදර. ඔය තියෙන්නේ තේ ස්ටෝරුවක්. ඔතනින් යනකොට පුදුම තේ සුවඳක් තමයි තියෙන. ඉතින් ඒ හදන තේ කොළවල සුවඳ ඉතින් පාරටත් එනවා. ඉතින් මේ vlog එක ලස්සනයි නම් like එකක් දාලා අඩුපාඩු තියෙනවා නම් comment එකකුත් දාලා අමතක කරන්නේ නැතුව subscribe කරලා යන්න. ඉතින් අදට ගිහින් එන්නම්. තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු.